ආයිබෝවන් කොහොමද ඔයාලට ඔන්න අදත් අරගෙන ආවා රසම රස වීඩියෝ එකක්. අද තියෙන්නේ කිරිබතුයි ලුණු මිරිසුයි සැමන් මාළු මිරිසටයි. කොහොමද ගැලපුම? හැබැයි මේ මම ලෑස්ති වෙන්නේ උදේට උයන්න නම් නෙමෙයි. මට හැදුන තොලදුක මේ දවල් සංසිඳව ගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ දවල් කෑම වේලකට තමයි මම අද මේ ටික හැදුවේ. ඉතින් කපන කොටන ටිකත් අරගෙන එකටම ලෑස්ති කරලා තියාගත්තාම ලේසියිනේ වියන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ඔක්කොම අඩුම කුඩුම ටික කපා කොටාගෙන ලුණු මිරිසත් හදලා ඊට පස්සේ තමයි මම කිරිබත් එක හදන්න ලෑස්ති වෙන්නේ. ඔන්න සැමන් මාළු මිරිසට හදන්න ඔක්කොම කලමනා ටික කපලා කොටලා ඉවරයි. දැන් මේ ලෑස්ති වෙන්නේ හොඳට රසට සැරට ලුණු මිරිසක් හදාගන්න. ලුණු මිරිස හදන හැටිත් කොහොමද කියලා කොහොමම චුට්ටක් වෙලා ඉඳගෙන බලන්නකෝ. ලුණු යහමින් උම්බලකට දාලා දෙහි ඇඹුල් හොඳට දාලා කෑලි මිරිස් ගම් මිරිස් කුඩු ලුණු කුඩු මම හැබැයි මේකට තව සුදු ලුණු බියකුත් එකතු කළා. එතකොට මේ ලුණු මිරිස මාරම රසයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ලුණු මිරිස හදන්නේ. වැඩියෙන් උම්බලකටයි රතු ලුණුයි දැම්මහම සැරත් අඩුයි රසට කන්නත් පුළුවන්. ඉතින් ඔන්න මගේ රසම රස ලුණු මිරිසත් ලෑස්ති.
පොල් ටිකත් මේ විදියට ගාලා පැත්තකින් තියාගත්තාම ලේසි. අද මම කිරිබත් එක හදන්න ලෑස්ති කරගත්තේ මෙන්න මේ ලංක බාස්මති කියන හාල. මේක තමයි සාමාන්‍යයෙන් මම ගෙදර උයන්නේ. ඉතින් ඒකම ගත්ත කිරිබත් හදන්න. මේ කිරිබත් එක මාරම රසයි මේ හාලෙන් හැදුවහම. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ වගේ non stick භාජනයක් තමයි මම කිරිබත් හදන්න පාවිච්චි කරන්නේ. එතකොට ඇලෙන්නේ අඩි අල්ලන්නේ නැතුව රසටම කිරිබත් ටික හදා ගන්න පුළුවන්. ඉතින් හාල් ටිකත් හොදගෙන මෙන්න මේ විදිහට භාජනයට දාගන්නවා. කිරිබත් එක හදන්න වෙනදට වඩා වැඩියෙන් ටිකක් වතුර තියන්න ඕනේ. වතුරත් දාගෙන මම අනිවාර්යයෙන්ම මේකට එකතු කරගන්නවා ලුණු. ලුණු කැට තමයි මම එකතු කළේ. ලුණු කැට එකතු කරගෙන ඔන්න ඉතින් ලිපෙන් තියාගන්නවා මේක බත් එක හැදෙනකන් මට සැමන් මාළුව හදා ගන්න පුළුවන්. බත් එක ඉදෙන අතරේ මම පොල් ටික මිරිකන්න ආවා. මොකද පොල් ටික මිරිකලා පැත්තකින් තියාගත්තාම ලේසි. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ සැමන් මාළු එක හදාගන්න. හැබැයි මම කිරිබත් එකට තනිකරම මිටි කිරි ටික තමයි දාන්නේ. හොඳ වේලිච්ච පොල් ගෙඩියක් තමයි අද මම ගත්තේ. එතකොට හොඳට කිරි තියෙනවා. යහමින් කිරි ටිකක් ගන්න පුළුවන්. ඉතින් මේ විදියට දෙපාරකට පොල් කිරි ටික මිටි කිරි ටික වෙන් කරගෙන මම දාගන්නවා. ඊට පස්සේ ඒකේ දිය කිරි ටික මම දාගන්නවා සැමන් මාළු එක හදන්න. ඔන්න මේ මිටි කිරි එකට මම ලුණු කුඩු පොඩ්ඩකුත් එකතු කරනවා. කල්පනාවෙන් එකතු කරන්න ඕනේ මොකද අපි බත් එකටත් ලුණු එකතු කරපු නිසා. ඔන්න ඉතින් කිරි ටිකක් පැත්තකින් තියලා මම මේ ලෑස්ති වෙන්නේ කබලේ මිරිස් කුඩු 3-5 ටිකක් බෙද ගන්න සැමන් මාළු එක හදා ගන්න. මේ විදිහට කබලේ බෙදලා ගත්තාම සැමන් මාළු එක මාරම රස පාටට කළුවට සැරට හොඳ රස පාටට තියෙනවා. දැන් යමු අපි සැමන් මාළු එක හදන්න භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒ ටික රත් වෙනකොට අපේ මේ අඩුම් කුඩුම ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. තලාගත්ත ඉඟුරු සුදු ලුණු එනසල් කරාබු නැටි කුරුඳු පොතු මේ ඔක්කොම එකට මම තලාගෙන තියෙන ඒ ටික දාගන්නවා තෙල් එකට. ඊට පස්සේ රතු ලුණු කපාගත්ත රතු ලුණු ටික අමු මිරිස් රම්පේ කරපිංචා ඒ ඔක්කොම දානවා තක්කලි ටික ඇරෙන්න. මේ ටික හොඳට ටෙම්පරා දුනාට පස්සේ අපි ඉතුරු කරගත්ත තක්කලි කෑලි ටික දාගන්නවා. තක්කලි කෑලි ටිකක් දාගෙන මේක හොඳට කලවම් කරගන්නවා. තෙල් එකේ මේ ටික කලවම් වෙනකොට මාරම සුවඳයි. මේ වෙනකොට මුළු කුස්සියම පැත්තම සුවඳයි ඉතින්. ඊට පස්සේ මම එකතු කරගන්නවා කලින් කබලේ බෙදලා වෙන් කරගත්ත මිරිස් කුඩු ටිකයි 3-5 කුඩු ටිකයි. ඊට පස්සේ අවශ්‍ය සැර අනුව ගම්මිරිස් කුඩු ටිකක් ඒ වගේම බෙදපු 3-5 ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ මම අරන් තියාගත්ත සැමන් වතුර ටික. මම සැමන් හදන්නේ ගෙදරනේ. ලින්නු මාළු හරි බෝලු මාළු හරි ගෙනල්ලා ප්‍රෙෂර් කුකර් එකේ දාලා තමයි මම සැතියට ඇති වෙන්න සැමන් මාළු එක හදාගන්නේ. ඉතින් එතකොට මම වෙනම කප් එකට අර ස්ටොක් එකත් අරන් තියාගන්නවා. ඉතින් ඒ ටිකෙන් ටිකක් තමයි මේ එකතු කළේ. මේ තියෙන්නේ සැමන් මාළු ටික. සැමන් මාළු ටික තමයි මේ වෙලාවේ එකතු කළේ. මේ අර ස්ටොක් එක දාගත්තාම මේ හොදිය එක මාරම රසයි. ගෙදර හදනවා නම් ඔයාලා සැමන් හරි ටින් කළ මාළු එක ගෙදර හදා ගන්නවා නම් ඒ ස්ටොක් එකත් කප් එකකට දාලා ෆ්‍රීසර් එකේ දාලා අරන් තියාගන්න. එතකොට මේ විදිහට එකතු කරගත්තාම හරිම රසයි. ඊට පස්සේ රස අනුව මම ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා මම නම්. මොකද මම සැමන් මාළු එක ප්‍රෙෂර් කුකර් එකේ හදනකොටත් ලුණු පොඩ්ඩක් දාන නිසා. ඉතින් ඒ අතරේ අනිත් ලිපේ අපේ කිරිබත් එකට අවශ්‍ය බත ඉදිලා තියෙන්නේ. මෙන්න මේ ගානට ඉදුණාම හොඳටම ඇති ඉතින්. මේ ටික හොඳට මම පොඩි කරගන්නවා හැන්දෙන් පොඩි කරගත්තාම ඊළඟට මිටි කිරි ටික දාලා කලවම් කරලා ආයි වහලා තියන්න තමයි තියෙන්නේ. මේ විදිහට හොඳට පොඩි කරගෙන මිටි කිරි ටිකක් දාලා ඒක මදගින්නේ කිරි ටික පැහෙනකම් බත් ඇට ටිකට අල්ලනකම් තියෙන්න අරින්න ඕනේ.
හොඳ රස පාටට තියෙනවා. මම මේ වෙලාවේ අර අරන් තියාගත්ත දෙවෙනි කිරි ටික තියෙන්නේ. අන්න ඒ ටික එකතු කරනවා. බොරේ පොඩ්ඩක් හිටින්න ගන්න ඕන නිසා. ඉතින් ඒ ටිකක් දාලා මේක හොඳට කලවම් කරලා තව පොඩ්ඩ වෙලාවක් තියලා ගත්තාම මාරම රසයි හොඳේ. තියෙනවා අද දවල් කෑම වේල කොහොමද රසපාට. අනේ මං ඉතින් කිරිබත් කෑලි කෑලි කපන්න ගියේ නැහැ. ගෙදර කන්න ඉවලේ කන්නනේ. උණුවෙන් මෙහෙම මාරම රසයි. ලුණු මිරිස් කිරිබත් සැමන් මාළු මිරිසට කියන්නේ ඉතින් පුදුම රස ගැලපුම. ඔයාලත් හදලා බලන්න. අහපව් රසම රස වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.